Why don't you wear a suit? Why don't you wear a suit? You're at the highest level in this country's office, and you refuse to wear a suit. I will wear a costume after this war will finish. Okay. ඔයා මේ දැන් දැක්කේ ඇමරිකාවල වයිට් හවුස් එකේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේනියන් ප්‍රෙසිඩන්ට් සෙලස්කී අතර තිබ්බ මාධ්‍ය සාකච්ඡාවක කොටසක්. එතන හිටපු රිපෝටර් කෙනෙක් අහනවා යුක්‍රේනියන් ප්‍රෙසිඩන්ට් සෙලස්කීගෙන් why don't you wear a suit? Why don't you wear a suit? ඒ කියන්නේ ඇයි ඔයා මේ ඇඳුමක් ඇඳගෙන නැත්තේ? සූට් එකක්. හැබැයි අපි දන්නවා මේ සූට් කිව්වහම ගොඩක් වෙලාවට පොඩි ළමයිට සූට් එකක් අඳිනවා නේද? සූට් කියන වචනේ ඔයාලා ගෙදර පාවිච්චි කරන වචනයක් වුණාට ඇමරිකන් ඉංග්‍රීසි වල සූට් කියලා කියන්නේ ෆෝමල් නැත්නම් බිස්නස් ඔෆිෂියල් ඩ්‍රෙස් එකකට. ටයි කෝට් දාගෙන එනවට තමයි සූට් එකක් කියලා කියන්නේ. ඉතින් මේ සූට් කියන වර්ඩ් එක එතන පාවිච්චි කරන්නේ යාලා බිස්නස් නැත්නම් ෆෝමල් ඩ්‍රෙස් එකක් ඔෆිෂියල් ඩ්‍රෙස් එකකට. එතකොට මෙතන සෙලස්කී කොහොමද ඇඳගෙන හිටියේ? එයා ඇඳගෙන හිටියේ normal casual ඇඳුමක්. සාමාන්‍ය ඇඳුමක් ඇඳගෙන හිටියේ. එතන මේ රිපෝට් එකේ සම්පූර්ණ ප්‍රකාශය ගත්තොත් එයා අහනවා why don't you wear a suit? ඇයි ඔයා ඇඳුමක් ඇඳගෙන නැත්තේ? ඒ කියන්නේ ඇයි ඔයා ටයි කෝට් දාගෙන ආවේ නැත්තේ? You are at the highest level in this country's office. You refuse to wear a suit. ඇයි ඔයා ටයි කෝට් දාන එක ප්‍රතික්ෂේප කරන්නේ? ඔයා ඉන්නේ ඇමරිකාවේ තියෙන ඉහළම ආයතනයේ. ඔයා ඉන්නේ වයිට් හවුස් එකේ. අන්තිමේදී මේ මාධ්‍යවේදියා ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හැමෝම ඉස්සරහා තවත් පල්ලෙහාට දාලා සෙලස්කීගෙන් අහනවා do you own a suit? ඔයාට ඇඳුමක් තියෙනවද? හා do you own a suit? Do you own a suit කියලා කියන්නේ ඔයාට ඇඳුමක් තියෙනවද? do you own වලින් අහන්න පුළුවන් ඔයාට තියෙනවද? do you own a suit? ඔයාට ඇඳුමක් තියෙනවද? හා ඔයාට මේ හොඳ ඔෆිෂියල් ඩ්‍රෙස් එකක් තියෙනවද? do you own a car? ඔයාට කාර් එකක් තියෙනවද? හා do you own a house? ඔයාට ගෙයක් තියෙනවද? do you own? ඔයාට තියෙනවද කියලා අහන්න පුළුවන්. මේක do you have වෙනුවට පාවිච්චි කරේ. do you own a suit? ඔයාට ඇඳුමක් තියෙනවද? ඇමරිකාවේ වයිට් හවුස් වගේ මේ වගේ රටේ තියෙන ඉහළම තැනකට එනකොට ඔයාට අඳින්න ඇඳුමක් තියෙනවද කියලා අර මාධ්‍යවේදියා සෙලස්කීව බොහොම පල්ලෙහාට දාලා අහනවා do you own a suit? ඔයාට ඇඳුමක් තියෙනවද? ඒ මාධ්‍යවේදියා ඒ විදිහට යුක්‍රේනියන් ප්‍රෙසිඩන්ට් සෙලස්කීව පල්ලෙහාට දාලා කතා කරනකොට හැමෝම ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළුව රිපෝටර්ස්ලා හැමෝම සෙලස්කීට hina වෙනකොට සෙලස්කී දෙනවා හරි අපූර්ව පිළිතුරක් ඒ හැමෝටම. මොකක්ද එයා කියන්නේ බලන්න. I will wear a costume after this war will finish. යුක්‍රේනියන් ප්‍රෙසිඩන්ට් සෙලස්කී ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළුව ඒ ප්‍රශ්නේ අහපු මාධ්‍යවේදියාට ඒ වගේම එතන hina වෙන හැම රිපෝටර් කෙනෙක්ටම කියනවා මෙන්න මෙහෙම I will wear a costume after this war will finish. හැබැයි එතන පොඩි ගැටලුවක් තියෙනවා. එතන ග්‍රැමර් මිස්ටේක් එකක් කරනවා යා. I will wear costume after this war will finish නෙමෙයි. I will wear costume after this war finishes. Or I will wear costume after this war is over. එතන after this war will finish කියන්න බෑ. එතන සෙලස්කී ග්‍රැමර් මිස්ටේක් එකක් කරනවා. ඒක ප්‍රශ්නයක් නෑ. I will wear costume after this war finishes. Or I will wear costume after this war is over. මම ඇඳුම් අඳින්නම් මේ යුද්ධේ ඉවරුණාට පස්සේ. බලන්න කොච්චර ලස්සන උත්තරයක්ද ඒ හැමෝටම දුන්නේ කියලා. ඒ මාධ්‍යවේදියා ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු අනිත් හැමෝම පල්ලෙහාට දාලා සෙලස්කීව පල්ලෙහාට දාලා කතා කරනකොට සෙලස්කී දෙනවා හරි ලස්සන උත්තරයක් හැමෝටම ලස්සන ආදර්ශයක් එක්ක. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයා පාඩමක් ඉගෙන ගන්න නැති කියලා. ඉතින් ඔයා මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් ලයික් එකක් දෙන්න. ඔයාගේ අදහස පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඔයා තාමත් මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා දැම්මම bell icon එක click කරන්න. එහෙනම් අපි තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු. I'm Ara. See you there. Love and leave you guys. Cheers.